මේ විදිහට තමන්ගේ කාමරයත් සකස් කරගන්න වැඩිය බඩු පුරෝගන්නේ නැතුව නිදහසේ තමන්ගේ කාමරේ නිදහසේ හැසිරෙන්න පුළුවන් විදිහට උස්මක්කටක් ගන්න පුළුවන් විදිහට මේ වගේ කාමරයක් හරි ගස ගන්න බලන්න හරිම ලේසි නේද? බඩු කැඩි දෙක තුනයි ඕනේ කාමරයට අවශ්‍ය අල්මාරියයි තමන්ගේ ඇඳුම් ටික දාගන්න. පොඩි මේස කබඩ් එකක් ඇඳ නගින්න ටිකක් තියාගත්තාම හදිස්සියට ඔය ෆෝන් එක තියා charge කරගන්න ලයිට් එක දාගන්න රැයට අවශ්‍ය නම් ඒක එහා පැත්තට ඕනද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් Tamanට. මොකද දෙපැත්තටම තියෙනවා නම් ලස්සනයි. මේ වගේ ඩෙකරේෂන් පික්චර් එකක් එල්ලුවාම ලස්සනයි. දෙපැත්තටම මෙන්න මේ විදිහට යන ඒ වගේම කර්ටන් එක ඩිසයින් කරන්න වගේ ඇඳට ගැලපෙන ඒ වගේම ඔයාගේ පිටියේ කලර් එකට ගැලපෙන විදිහට නේද? ලයිට්ස් ඒ වගේම වෝල් ලයිට් එක ඒ වගේම ඔයා කැමති නම් විතරක් බුද්ධ රූපයක් මේ වගේ කැමති නම් විතරක් ඒක අනුමත කරන්නේ නැහැ. ඉතින් හැමෝටම ඒක තමගේ රුචි අරුචි අනුව මේ වගේ මේසයක් සාමාන්‍යයෙන් තමන්ගේ අවශ්‍යම කරන බඩු ටික තියාගන්න. වගේම පුටු දෙකක් මේ වගේ පුටු දෙකක් නේද? හදිසි යාළුවෙක් කාමරේට ආවම වාඩි වෙන්නනේ ඇඳුඩ වාඩි කරගන්නවට වඩා. ඒ වගේම ඩස්බින් එකක් වාගේ එදිනදා බඩු ටික කොළ කෑලි දරවද මේවද විසික් කරන්න. හැබැයි ඉතින් ඩේලි මේව කරන්න ඕනේ, විසික් කරන්න ඕනේ. කාමරේ තියාගත්තාම ගඳ ගහනවනේ. ඉතින් ඒක කුස්සියටම යන්නේ නැතුව Tamanට ඩස්බින් එකක් වෙනම තියාගත්තා නම් Tamanට අවශ්‍ය කරන කොළ කෑලි දරවද මේවද විසික් කරලා එකපාර ගෙදරින් එළියට යන වෙලාවට විසික් කරලා දාන්න පුළුවන්. ඉතින් කොහොමද වගේ ටවල් සෙට් එකක් නිතරම තියාගන්න ඇඳ උඩ අලුත් ටවල් සෙට් එකක් දවස් දෙකෙන් දෙකටවත් මාරු කරනවා හොඳයි. වගේ බෙඩ් ෂීට්ස් සතියකට සැරයක් මාරු කරනවාද ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒක වගේ පරිහරණය අනුව. වගේ හොඳ කලෙක්ෂන් එකක් තියාගන්න කොට්ටවල. සාමාන්‍ය යාගේ යාළුවෙක් හදිස්සියට ආවහම කාමරේ දැක්කම ආස හිතෙනවා. කියන්නේ කොයි වෙලේත් උදේට නැගිටිනකොට තමන්ගේ කාමරේ ඇවිල්ලා ඇඳ හරි ගස්සලා මෙයන් එළියට යනකොට ඔහේ නිදාගත් විදිහට තියලා යන්න එපා. ඒ ඇඳ තිබිච්ච විදිහට ලස්සනට ඩෙකරේෂන් එක දාලා ලස්සනට තියන්න. මොකද හදිසිය ඔයත් එක්ක එකපාරටම කවුරු හරි යාළුවෙක් ගෙදරට එනවා. ඒ ඇවිල්ලා ඔය කාමරේට එනවා. ඔය දැක්ක ගමන් කාමරේ ප්‍රියමනාප විදිහට තියෙනකොට අම්මෝ ආහාර ලස්සනයිනේ මේ කාමරේ කියලා කියන විදිහට වාර කාමරේ හරි ගස්සගෙන තියාගන්න. ඒක වාටත් හොඳයි ගෙදරටත් හොඳයි. මේ වගේ කර්ටන් එකක් දාගන්න පුළුවන් නම් ඉතින් වූල් කර්ටන් එකක් ඇඳේ වටේ ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙන එක ඉතින් වැදගත්ම නෑ. මට මේ තියෙන හින්දා මම දාගත්තා. නැත්තම් අවශ්‍ය නෑ. ඉතින් මේ වගේ හොඳ ඩෙකරේෂන් එකක් තියාගෙන තමන්ගේ නිවහනේ තමන්ගේ කාමරය ඇතුලේ එතකොට වාට ඇත්තටම ප්‍රියමනාප විදිහට ජීවත් වෙන්න ඒ කාමරය ඇතුළෙම තමන්ගේ කියන්නේ ලෝකයක් හදාගන්න පුළුවන් තමන්ටම කියලා. ඉතින් තමන්ගේ කාමරේ පිරිසුදුව ලස්සනට තියෙනකොට ඒක තමයි වැදගත්ම දේ. ඊට අමතරව තමන්ගේ බාත්රූම් එක කාමරේ ඇතුළෙම තියෙනවා නම් ඒක වඩාත් හොඳයි. නිතරම ක්ලීන් එකට පිළිවෙලට අවශ්‍ය කරන විදිහට බෙහෙත් ටික තියලා ෂැම්පූ ටික තියාගෙන දත් බෙහෙත්ද සබන් එක අත හොදන සබන් එකද ටොයිලට් පේපර්ස් වලට වෙනම වෙන් වෙලා තියෙනවා නම් නාන තැන කොයි වෙලෙත් ටවල් එකක් තියාගන්න මේ විදිහට බිමට දාන්න. මොකද නානකොට ඔයා වතුර පිටින්ම බිමට වහින්න නැතුව ටවල් එකේ කකුල එක පීදාගෙන කොයි වෙලෙත් ටොයිලට් එක ලස්සනට දිලිසෙන්න තියාගන්න. මොකද ඒක හරි වැදගත්. මොකද පිරිසුදුකම කියන්නේ අපේ සනීප ආරක්ෂතාවය කියන්නේ ගොඩාක්ම වැදගත්නේ. කොයි වෙලෙත් බිඩ එක කොමඩ් එක සිංක් එක හරි ලස්සනට දිලිසෙන විදිහට තියාගන්න.